WhatsApp guys මොකද වෙන්නේ? ඔන්න ඉතින් අපි ඕගොල්ලන් අද ආදරෙන් පිළිගන්න අපේ CNV production YouTube channel එකට. අපි අද දෙවෙනි vlog එකෙන් ගේන්න යන්නේ අපේ යටියන්තොට පන්සලෙන් පළමුවෙනි පාරට කරන කඳු කැලේ වෙසක් කාලා අපේ බලන්න. අපි දැන් අපේ කන්ද තාම අපේ ගෙදරට යන පාර ගාව ඉන්නේ. අපි සාදුනාත වෙසක් කාලා අපේ යන තැන පාර ගාවට ගිහිල්ලා ඕගොල්ලන්ට වීඩියෝ එක දාන්නම්. 1 hour later. Hello guys, අපි දැන් කඳු කැලේට ලං වෙලා ඉන්නේ. මේ දැන් අපි පෙන්නන්න යන්නේ අපිට කඳු කැලේ පේන හැටි යටියන්තොටට. ඉතින් guys අපිට යටියන්තොට ටවුමට කඳු කැලේ පේන හැටි තමයි මේ. 5 minutes later. guys අපි ඉන්නේ යටියන්තොට ටවුමේ පාර වෙසක් කාලා අපිට යන පාර ගාව. අපි ඕගොල්ලන්ට දෙන්නම් දැන් පාර ඕගොල්ලන්ට මගේ ඔය ඉන්නේ මේ සතුරින්දා අපි ඔයාලට දෙන්නම් දැන් මේ පාර ඉතින් guys අපි යන්නේ මේ යටියන්තොට මහවිල පාරෙන් තමයි අපි ඕගොල්ලන්ට මෙතනින් ඇතුළට ගිහිල්ලා සාදුනාත වෙසක් කාලා අපේ ලං වෙනකොට ඕගොල්ලන්ට වීඩියෝ එකක් දාන්න 5 minutes later. guys අපි දැන් ඉන්නේ මහවිල පාර ඇතුලේ අපි ඕගොල්ලන් අපි යන පාර දාන්නම් අපිට තව තියෙන්නේ භාගික පැයක වගේ ගමනක් කියලා අපේ යාළුවෙක් ඉන්නේ එයා තමයි කියන්නේ එයා හොඳට ඒ ගැන අධ්‍යයනය කරලා තියෙනවා හොඳට ගිහිල්ලා බලපුරුද්දකුත් තියෙනවා Yeah boy. අපි ඉතින් ඕගොල්ලන්ට පාර ලං වෙද්දී වීඩියෝ එකක් දාන්නම් එහෙනම් අපි Hello ඉතින් guys අපි දැන් කඳු කැලේට ලං වෙලා ඉන්නේ. අපි දැන් කඳු කැලේට ගියාම ඕගොල්ලන්ට අපි ආයි අපේ වීඩියෝ එක දාන්නම්. guys අපිට දැන් මෙතනින් තමයි කඳු කැලේ පාර ගාවට යන්න තියෙන්නේ. මේ තියෙන්නේ පාර ගාලා තියෙන මකර තොරණ. අපි ඕගලන්ට තව ටිකක් ලං වෙලා අනිත් වීඩියෝ ක්ලිප් එක දාන්නම්. පේන යම් වීඩියෝ එක. ඉතින් guys අපි දැන් කඳු කැලේට ගොඩක් ලං වෙලා ඉන්නේ. අපි දැන් ඕගලන්ට පෙන්නන්නම් අපිට දැන් කඳු කැලේ පේන හැටි ගොඩක් ලස්සනට ළඟට පේනවා. ඉතින් guys මේව තමයි අපිට කඳු කැලේ පෙන්නන්නේ. අපිට ඉතුරු ටික ගිහිල්ලා අපි ඕගලන්ට පේන්නම්. ඕගලන්ට හරියට පැහැදිලි නැතුව ඇති ලොකු මේ කළුවර තියෙන ඉඳලා අපි ඕගලන්ට කඳු කැලේට ගිහිල්ලා අනිත් වීඩියෝ ක්ලිප් එක දාන්නම්. Hello guys අපි දැන් කඳු කැලේට ලං වෙලා ඉන්නේ. දැන් අපිට කඳු කැලේ මෙතෙන්ට පේන්නේ අන්න අර විදිහට තමයි. Hello guys අපි දැන් කඳු කැලේ මැද වගේ ඉන්නේ. අපිට දැන් උඩහට යනකොට අපිට හම්බුණා පොඩි ලස්සන ස්ථානයක්. අන්න එතන බෝඩ් එකෙන් දාලා තියෙන රතුපාලිනේ කෝවිලයි සමන් දේවාලයි කියලා අපි වදියට බලාගෙන අපි උඩහට යනවා. Hello guys අපි දැන් ඉන්නේ රතුපාලම ගාව. රතුපාලම ආරම්භ වෙන තැන. ගොඩක් පල්ලම ඕගලන්ට පේන්නේ නැති. මේ තියෙන්නේ යාළුවා කිව්වා වගේ අපිට පාරදී හම්බුන ලස්සනම ස්ථානයක්. සිව් දෙවියන්ගේ ආ සමන් දෙවියන්ගේ කෝවිල. අපි ඉතින් පාර අවසන් වෙන තැනට ගිහිල්ලා ඊතුරු වීඩියෝ කෑල්ල ගහන්න. මේ දැන් අපි යන්නේ රතුපාලමේ. අපිට මේක ගොඩක් අමාරු යන්න ලිස්සනවා පාර වැස්ස හින්දා. අමාරු යන්න. ගන්න දැන් නැහැ ඉතින් අමාරුවෙන් හරි යන්න වෙනවා අපිට. අපි උඩරින් දාන්නම් ලිස්සනවා. වීඩියෝ කරන්න අමාරුයි අපිට. ඒ හින්දා අපි උඩට ගිහිල්ලා ඊතුරු වීඩියෝ කෑල්ල දාන්න. Hello guys අපි දැන් පල්ලෙහාන් එනකොට මේ හේමාලා කුමරියයි දන්ත කුමරුයි මේ දන්ත හිසේ සංගවාගෙන ශ්‍රී ලංකාවට පැමිණෙනකොට තිබ්බ දල්දා ගමන මේ පල්ලේ තිබ්බා. අපිට ඒක ඕගලන්ට පෙන්වන්න බැරි වුණා. දැන් මෙතන තියෙනවා මේ අපිට ඒක අපි කියන්න ඒ වුණා දන්නේ නැහැ මොකද්ද කියලා. අපි එනම් දැන් උඩහට යමු. guys අපි දැන් ඉන්නේ කඳු කැලේ අපේ යටියන්තොට පන්සලෙන් හදලා තියෙන්නේ ගලක් උඩ තමයි. අපි දැන් ඉන්නේ ගල යට. මෙතන ඕගලන්ට ගල පේන්නේ අපි ගොඩක් අමාරුවෙන් යන්නේ කට්ටිය. ඕගලන්ට ගල පේන්නේ අපි ඕගලන්ට උඩට ගිහිල්ලා වීඩියෝ එක දාන්න. අපේ යටියන්තොට නන්දා රාම විහාරයෙන් හදපු මේ අපේ ලස්සන මේ
කඳු කැලේ දැන් අපිට මෙතනින් පේන්න තියෙනවා බිසෝ පැන්න ගල විදියට හදපු මේ එක බිසෝගේ පැන්න මේ විදියට ගානට හදලා තියෙනවා. guys දැන් අපිට අතනින් තියෙනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේට කාන්තාවන් දෙදෙනෙක් දියාහාර පූජාවක් සිදු කරන අවස්ථාවක්. කඳුකැලේට ඇවිල්ලා ඉන්නේ. දැන් අපිට මෙතනින් පේන්න තියෙනවා අඟුලිමාල දමනය වෙන අවස්ථාවේ සිදුවීම. නම ඉන්න ඕගලන්ට පෙන්වන්නම්. අපි තව ටිකක් උඩට යන්න ඕනේ ඒක පෙන්වන්න. දැන් ඕගලන්ට පෙන්වන්න ඇති අඟුලිමාල දමනය වෙන අවස්ථාව මේ තියෙන්නේ. අපිට අර පේන්න තියෙන්නේ කඳුකැලේ සාධුනාද වෙසක් කලාපය. අපි යන් ඉස්සරහට යන්. ඉතින් guys මේ තියෙන්නේ කඳුකැලේ ඇතුල් වෙන පාර. ඕගලන්ට පේන ඇති හරි ලස්සනට පේනවා කඳුකැලේ වෙසක් කලාපය. මේ ඕගලන්ට පේන ඇති ලෞතුරා බුදුරජාණන් වහන්සේ වඩම්මපු අවස්ථාව නම් ඕගලන්ට පෙන්වන්න බැරුව ගියා. අපි යන් ඔහොම පාර. ඉතින් guys අපේ පළවෙනි vlog එකෙන් අපිට ගොඩක් subscriberලා සාමාන්‍ය ගාණක් ආවා. අපි ඕගොල්ලෝ තාම අපි subscribe කරලා නැත්තම් ආයෙත් පාරක් කියනවා අපිව subscribe කරන්න. තියෙන්නේ ලස්සන ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුදු පිළිමයක්. බුදුරජාණන් වහන්සේගේ ධාතු ඕගොල්ලන්ට පෙන්නන්න බැහැ. විරෝධී වැඩක්. එතන ඕගොල්ලන්ම කපලා අපිට දැක ගන්න හැකිවිය. guys අපි දැන් මේ කඳුකැලේ හල්ත නගරයට අපිට ලස්සනට යටියන්තර නගරය පේනවා. ඔයගලන්ට පෙන්නන්නම් අපේ යටියන්තර නගරය. ඉතින් guys මේ ලස්සනටම ලයිට් දාලා තියෙන්නේ යටියන්තර නගරය. ඔයගලන්ට පේනවා ඇති හරි ලස්සනට කඳුකැලේ හරිත නගරයට යටියන්තර නගරය පේන හැටි. guys අපි කඳුකැලේ ගිහිල්ලා දැන් ගෙදර යන්න හදන්නේ. අපිට මාර වැඩේ කියන්නේ අපිට මේ දම්සලකටත් උදව් කරන්න උනා. ඒක දැන් ඉතින් අපි දම්සලක ඉවර කරලා දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ. ඉවර කරලා අපි කඳුකැලේට සුබ ගමන් බයි බයි ටටා කියලා අපි යන්. කඳුකැලේ බයි. බයි. අපි දැන් ඉතින් ගෙදර යන්. මෙයාට වීඩියෝ කරන්න බැරිලු. මෙයාට ලැජ්ජයිලු. මෙයාට කාලා දැන් බඩ උල්ලලා තියෙන්නේ. බුරිය උල්ලෙන්න කාලා තියෙන්නේ දැන්. දැන් මටත් ඒ වගේ තමයි මේ. එහෙනම් දැන් අපි ගෙවල් වලට යන්. අපේ vlog එක ඉවරයි. බයි.